හරියට පිළිවෙලට මේකේ ගුණය ගන්නට නම් ඒ පිළිවෙත් ඒ විදිහට කරන්න. අබතෙල් පහනක් කියන්නේ අබතෙල් වලින්ම හදා ගන්න නැතුව ඉටි දාලා හදලා අබ ඇට දාලා ස්වල්පයක් එකතු කරන පහන නෙමෙයි. හරියට පහන සකස් කරගන්න. එතකොට පහන නිවෙන්නේ නැහැ. මම දැක්ක දරුවෝ කීප දෙනෙක්ගේ අතේ පහන නිවෙනවා. ඒක ඉටි නිසා විනාඩි ගානෙන් පත් වෙලා අවසන්. හරියට කඩේකට ගිහින් අබතෙල් ටිකක් ගෙනල්ලා ඔබ අතින් පහන සකස් කරලා මේකට ඒකාත්මික වෙන්න හරියට ගුණය පිහිට ගන්න. දැන් පින්කම අවසන්. දැන් හැමෝම මේ ළඟට ඇවිල්ලා ඉන්නේ මේ පිරිත් නූල් ටික ගන්න වෙන්නේ නැති. අරගෙන දකුණු අතේ ගැට ගහ ගන්න ඔබට මහා ආශිර්වාදයක්. පැතිරලා යන ඩෙන්ගු වසංගත උණ රෝග වලින් ඔබ ආරක්ෂා වෙයි. ඉතින් ශිෂ්‍යත්ව ලියන උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියන දරුවෝ ඈතින් හිටි හැමෝම ඉස්සරහට ගත්තේ. දරුවන්ට සඳුන් තෙලෙන් පිරිත් කරපු බලගත්ු පිරිත් නූලක් දෙන්න. කලබල නොකර ඒක ගන්නට ඕන. කෑගල් ආසනේ සමගි ජන බලවේගී ප්‍රධාන සංවිධායක ප්‍රියංක සේනානායක මැතිතුමන් මෙතන තාම අපිත් එක්ක රැඳිලා ඉන්න වගේම ඔබතුමා සතුටු වෙන්න මගේ වම්පසින් ගෞරවනීය හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්න අපේ ඇකිරියගල මංගල හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩම කර නායක හාමුදුරුවෝ මඩවල ඥානරත්න නායක හාමුදුරුවෝ කිරිවන්දේනී විමලානන්ද හාමුදුරුවෝ ඉලුග්ගොඩ රතනසිරි හාමුදුරුවෝ ඒ වගේම සුමේද හාමුදුරුවෝ ඇතුළු නම් සඳහන් කළ නොකළ උන්වහන්සේලා පින්කම අවසන් වෙනකම් මෙතන වැඩ සිටි එකම අපට මහා ආශිර්වාදයක් ගෞරවයක්. ඒ නිසා පළමු ඔබ වහන්සේලාට අපි හදවතින්ම අද කළ පූජාවේ ගුණ ආශිර්වාදයේ සලසා දෙනවා. කරන ශාසනික මෙහෙවර सर्व प्रकारें सार्थकව සිදු කරන්න අපේ හාමුදුරන් වහන්සේලාට. ඊළඟට පින්කම රැගෙන ආවේ අපේ ප්‍රියංකර සේනානායක ජනසහන පදමනේ නිර්මාතෘ ව්‍යවසායක අපේ කෑගල්ල දිස්ත්‍රික් සමාජ මාධ්‍ය බලකායේ මෙහෙයුම් ප්‍රදානයේ වගේම සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් තරුණ කටයුතු සම්බන්ධීකරණ ලේකම්තුමා. එතුමා මහා පුණ්‍යවන්ත කෙනෙක්. හැමෝටම මේව කරන්න බෑ. පින්කම් කරන්න හිත උපදින්නේ නැහැ. පින්කම් කරන්න පින් තියෙන්න ඕන. ඒ නිසා එතුමන්ට සසරෙත් පින් තියෙන කෙනෙක්. ඒ නිසාමයි මේසා පිරිසක් එකතු කරලා මෙවැනි පින්කමක් සිදු කරේ. කිසිම බලාපොරොත්තුවක් එතුමන්ට නැහැ. පටු පරමාර්ථයක් නැහැ. ඒක මම හොඳාකාරව පෞද්ගලිකව දන්නෝ. දැන් වසර ගණනාවක් පුරාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් විහාරස්ථාන ගණනාවක් මූලික කරගෙන මේ පින්කම එතුමන් සිද්ධ කරන්නේ. ඒ නිසා එතුමන්ගේ ඉදිරි ගමන ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන අපි ආශිර්වාද කරන ඒ වගේ පිරිසක් අපිට අනාගතයේ යහපැවැත්මට ප්‍රදේශයේ අභිවෘද්ධියට හරිම වටිනවා. මොකද ජාතික ආගමික සමාජික සංකල්පනා වලින් කුණු ගැන්වුන පිරිස අද අඩු නිසා. ඒ නිසා එතුමන් වැනි පිනට දහමට ලැබී මේ අනාගත දරුවන් වෙනුවෙන් උගත් බුද්ධිමත් නිර්මාණශීලී දරු පරපුරක් අපේක්ෂාවෙන් එතුමන් කළ අද පින්කම අපි හැමෝම අගය කළ යුතුයි. ඒ නිසා එතුමන්ට අපි බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේවට උදව් කරපු වෙහෙස මහන්සි වෙච්ච හැමදෙනාට ඒ වගේම ස්වාධීන රූපවාහිනියෙන් පැමිණි මාධ්‍ය ඒකකයේ සියලු පිරිසටත් ඒ වගේම සජීවී පටිගත කිරීම කළ නොඑක් විද්‍යුත් මාධ්‍ය නාලිකා තුල පටිගත කිරීම කරපු නම් සඳහන් කළ නොකළ හැමෝටමත් පැහැදිලිව අපි වටින්නට ඉස්සෙල්ලා මේ පින්කම පිළිබඳව හැඳින්වීම සිදු කරමින් නිවේදන කටයුතු කර පැහැදිලි ස්වරයෙන් ඒ කටයුතු කර නිවේදකතුමන් ඇතුළු හැමෝටමත් අප ආශිර්වාද කරන ගමන් ලියා අයවා තිබෙන මේ පණිවිඩ කීපය මේ ස්ථානයේ මතක් කරලා පින්කම අවසන් කරනවා.